බුදුරජාණන් වහන්සේගේ ගුණයටම පහදින කෙනා බුදුරජාණන් වහන්සේට ලංවීම තුළ පින්වත්නි මහා පුදුම ආස්වාදයක් ලැබෙන ජීවිතේ. දැන් බුදුහාමුදුරු ජීවමාන කාලේ තරුණ කොල්ලේ භාග්‍යවතුන් වහන්සේ දැකලා මහපාරේ බිම නිදාගෙන වන්දනා කළා. වැඳීමේ ක්‍රම තියෙනවනේ එකේ. එක වැඳීමක් තියෙනවා අපේ අර දණ්ඩ නමස්කාරය කියලා බිම දිගා වෙලා පෙරලිලා වඳිනවා. දැන් ඔය තුරුවන්වැලිසෑය ගියාම එහෙම වඳින. එහෙම ක්‍රමයක් තියෙනවා. අලුත් පරපුරේ අය නම් ඔහොම දැක්ක ගමන් ටක් ගාලා ෆොටෝ එකක් ගහනවා. ගහලා දානවා Facebook එකට ඔන්න ට්‍රැක් ලන්තේ අලුත් එකක් කියලා. එයා ඒක අලුත් එකක් නෙමෙයි අවුරුදු 2500කටත් වැඩිය පරණයි. තේරෙනවද? ඒ නිසා මේකොල්ලා දිගා වෙලා වඳිද්දී මිනිස්සුත් හරි අවඥාවෙන් බැලුවා. පළදි බිමන්දි භාග්‍යවතුන් වහන්සේටත් සිනා පහළ වුණා. දැන් බුදුවරයෙක් එහෙම ලේසියෙන් hina වෙන්නේ නැහැ. ආනන්ද හඳුරු පිටිපස්සේ ඉඳන් අහනවා ස්වාමීනි ඉච්ඡර ගෞරවයෙන් ආදරයෙන් මේ කොල්ලා වඳිද්දී ඇයි බුදුහාමුදුරු සිනහ පහළ කරේ? ඒතර බුදුහාමුදුරු කියනවා ආනන්ද කොල්ලාගේ වැඳීමට නෙමෙයි මට hina ගියේ. මේ වැඳීම කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. භාග්‍යවතුන් වහන්සේ කියන්නකො අපිට අහන්න ආසයි ගමන් භාග්‍යවතුන් වහන්සේ මොකද්ද දේශනා කරේ? ආනන්ද මේ කොල්ලා මෙතන ඉඳන් කල්ප 80ක් වෙනකන් කවදාවත් දුගතියට වැටෙන්නේ නැහැ. දිව්‍ය මානුෂ සම්පත් විතරයි. 81 වෙනි කල්පේ වටාංශක කියලා පසේබුදුවරෙක් කියලා සසර නිම කරනවා. ඕම් මේ වැඳීමේ ශ්‍රේෂ්ඨත්වය. එනිසා බුදුහාඳුරන්ට පැහැදුනා කියන්නේ නියමම පැහැදිලි. ගේ බුද්ධේ පසන්නා යමෙක් බුදුන්ට පැහැදුනා නම් සෝවග්ගෝ පසන්නා. එයා පැහැදුනේ හොඳම තැනට. අගෝකෝපන පසන්නා නම් අගෝ විපාකෝ හෝති. අග්‍ර වශයෙන් පැහැදුණු තැනට විපාකයක් අග්‍රයි. එන සසර යනකන් තියෙන හොඳම මග වියදම මොකක්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ වෙන මොකවත්ම නෙමෙයි. දැන් සමහරු කියනවා ශ්‍රද්ධාව කියන්නේ අරකයි මේකයි නෑ. ශ්‍රද්ධාව කියන්නේ ශාවකෝ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේ ලෝකේ සත්‍ය වශයෙන්ම බුද්ධත්වයට පත් වුණා කියන එක. ඔයත්තන්ට විශ්වාස නම් එයමයි ශ්‍රද්ධාව. මතක තියාගන්න බුදුහාඳුරු විශ්වාසයි කියලා ඔබ පිළිගන්නවා නම් ලෝක අවබෝධ සූත්‍රයේ බුදුහාඳුරු කියපු කරුණත් ඔබ පිළිගන්න ඕනේ. මොකක්ද? බුදුහාඳුරු බුදු වෙලා කියන යංච භික්ඛවේ රත්ත්‍රින් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. මං යම් රාත්‍රියක බුදු වුණාද යංච භික්ඛවේ රත්ත්‍රින් අනුපාදිශේෂාය පරිනිබ්බාන දාතය පරිනිබ්බායති. යම් රාත්‍රියක මං පිරිනුවම් පානවද යම් ඒ තස්මින් අන්තරේ දෙක අතර අවුරුදු කීයක්ද? 45. වාසති ලපති නිද්දිශති. යම් දෙයක් කියනවද කරනවද පනවනවද නිර්දේශ කරනවද සබ්බන්තං තතේව හෝති. සියල්ල හිමමයි නොඅඤ්ඤතා. වෙනස් වෙන්නේ නැහැ.